අවසාන වශයෙන් කියන්න තියෙනවා මට කියන්න තියෙන්නේ මට හරියට අපි හදනවා නත්තල් ගහක් පෙන්ස් අපේ මේකට අපේ ක්‍රිස්මස් එකට අපි මේ පාර හදන නත්තල් ගහ. අපි බලමු කට්ටිය කොහොමද හදන්නේ කියලා. අසිතවා මොකද කරන්නේ? අපි මචං හදන්න යන්නේ ගවලෙනක්. ගවලෙනක්. ඒකට මේ කණු කපනවා. නත්තලට. නත්තලට. අපේ ප්‍රධානාචාර්ය හිටිය ප්‍රධානාචාර්ය තමයි දන්නේ මේ මොකටද කියලා. ඔයා කියන්න ඩිලාන් මහතා මොකද්ද මේ පාර කරන්නේ? ගවලෙනක් හදන්න යන්නේ. ගවලෙනක්. අපි මේකේ හදන පළවෙනි මේක. අපේ ප්ලයිට් එකේ අපි ෆස්ට් ඉයර්ස්ලා හදන්නේ ගවලෙනක්. ගවලෙන. හොඳයි හොඳයි. කරන පළවෙනි නත්තල අපේ. පයාරුවගේ පස්සේ තියෙන අපේ ඊළඟ වැඩේ නේ. ඊළඟ වැඩේ. අපිට මේක බජට් එක 0 කරන්න කියලා තියෙන්නේ. 0 බජට් ගවලෙනක්. 0 බජට් එකෙන් මේ නත්තල් ගහ හදන්න පුළුවන් නත්තල් ගහ නෙවෙයි. ගවලෙන. ගවලෙන හදන්න නත්තල් ගහ හදන්න පොඩි අදහසක් තියෙනවා. අපේ මහවුරක දැවන්තය උස්සන් යනවා අතු. දැන් ඩිලාන්නවා මේ දර හොයලා මොකද්ද කරන්න යන්නේ මෙතනින්? ගවලෙනේ වහලේ ගහන්න. වහලේට පිදුරු සාමාන්‍යයෙන් එන්නේ. පිදුරු නැති නිසා දර භාවිතා කරනවා. ගම් වතුර තත්ත්වෙ හින්දා දැන් අපි දර භාවිතා කරනවා. අපි ආව හොස්ටල් එකට දැන් අපි හොස්ටල් එකේ ඉඳන් ඉතුරු ටික වැඩ කරනවා. පොල්ලෝ ටික මොකෝ වෙන්නේ? කපනවා ෆ්‍රෙන්ඩ්ස් කපනවා. ඇවරේජ් ඩේ ඇට් ෆන්ඩුකා වේ හොස්ටල්. ඔයාලා මෙතන මොකද කරන්නේ? එන ගලවනවා. එන ගලවනවා මේ ලී කැපුවා දැන් ඉස්සෙල්ලා. ඩිලා මොකෝ වෙන්නේ? ගවලෙන පිටිපස්සේ බිත්තිය හදන්න යන්නේ. රිජිෆෝම් වලින්. අපි උඩ තට්ටුවෙත් වැඩ යනවා. උඩ තට්ටුවේ මිනිස්සු හිටියා. මොකෝ වෙන්නේ අසිත? අපි හදන්න යන්නේ වල්ගා දරුවේ. මිනිස්සු උදව් කරනවාගේ. මේ කොහරි ගොඩ දාමු. වාව්. දවස් කීපේ ඉතින් නියමයි. මෙන්ඩියා මොකද අත්තේ? අද රායෝ දිවර ගන්න තියන්නේ. නියමයි. ගවලනේ මඩුව ගහන එකේ වැඩට යනවා එළියේ. ඊට පස්සේ අපේ තව තරුවක් ගන්න අපේ වල්ගා තරුව. වල්ගා තරුව ලයිට් වැල් ඔතන මෙයාලා. කොහම ලයිට් වැල් එතිල්ල? අපි දැන් නාඩියට කතු පාටයි නිල් පාටයි තමයි කරුවල. තරුවද? කතු පාරයි නිල් පාරයි. ආයි අපි බල්බ් එක දෙන්න කරන්නේ පාටවල් චෙක් කරනවා. බල්බ් එක චෙක් කරනවා. දෙස් කරලා වරන් යන්න මොකක්ද තියෙන්නේ? ජය වේවා. එළිය වැඩ වෙන්නේ මොනවද? මේ මොකද්ද මේ? මේක ඇවිල්ලා ගවලෙනේ ප්‍රධාන ලී ටික. ප්‍රධාන ලී ටික. උඩ තමයි හැදෙන්න. ඔක්කොම ටික. නියමයි. මොකක් ගැඩයක් දාන්න. හසුන්? මොකෝ වෙන්නේ? මේ කම්බිය ලියනවා. අම්මි එළිය බරපතල වැඩක නේම ඉන්නේ. දැන් වෙලාව කියනද? වෙලාව 2:00යි. අද දවසේ ඉවර ගන්න තමයි ඉන්නේ. බලමු තව චුට්ටයි තියෙන්නේ. මේ කරුවලේ එමන වෙන කරන්නේ. ලයිටුත් දැම්ම 2:00යි. කට්ටිය කාලේ ඉන්නේ. අද රැයට මේක ඉවර ගන්න තමයි බලන් ඉන්නේ. බලමු. තව චුට්ටයි තියෙන්නේ. චුට්ටයි නෙමෙයි. ගොඩක් තියෙනවා. හැබැයි කරමු. මොකද ගන්න? ලනු ගියා අද කොමන්ඩ්. නෑනේ. ලන් ලෙහන? පිහිය මොකද ලන් ලෙහන? කපනවා. අනුසේ ලයිට් දාගන්නද යන්නේ? දැන් ලයිට් එකේ පාට වෙනස් කරන්න අපිට මොකද ලයිට් එක වුණා. ඔයාලා මොකද කරන්නේ? එන ගහන. මොකද මෙතන වෙන්නේ? මේ අපි බල්බ් එක උනානේ පොඩි අවුලක් කියන්නේ බල්බ් එකක් කඩලා ගියා. දැන් ඒකට දෙන්න බල්බ් එක මේ පාසන තියෙන බල්බ් එක. ඕන කෙනෙක් ඉන්න හොඳයි. මැකෑනික් නම් ගන්න ඉන්න බෝලා දැන් බෝලා හදන්න ඕන කෙනෙක් ඉන්නවා. අර නැද්ද ඇප්ලයිට් සයිස් කිව්වා මොහොනියා කොට්ටේ ඕනියා කොට්ටේ යාර ඇප්ලයිට් කියන්නේ නිකන් නෙවෙයි. දන්නේ නේ නේද රායල් වන්නේ. අපේ තරුව හැදුවා කට්ටිය තරුවේ ලයිට් ටික දාලා ඉවරයි දැන් අපි බලමු අපි බලමු තරුව පත්තු කරලා කොහමද කියලා හයි අපි දැන් යනවා සිමෙන්ති කවර ගේන්න සිමෙන්ති කවර ගෙනල්ලා අපේ ප්‍රොජෙක්ට් ලීඩර් කවුද අපේ ඩිලාන් බොසා කිව්වා සිමෙන්ති කවර කොහෙන් හරි හොස්ටල් එකට එන්න එපා කිව්වා අපිට. කොහෙන් හරි වංගෙන් නැත්නම් එන්න එපා කිව්වා. දැන් ඉතින් අපි යනවා කොහෙන් හරි හොයන්න. බලමු අපිට කොහෙන් හම්මේද. අපි දැන් ටාගට් කරන් යන්නේ අපි කලින් කණ්ඩයක් දීම දැකලා තියෙනවා මේ සෙන්ටර් එක කියන්නේ ඉස්කෝලේ මේ බිල්ඩිමක් හදනවා. ඔව්. අපි යන්නේ සිමෙන්ති කවර තියනවාද කියලා බලලා පොඩ්ඩක් ඉල්ලන් එන්න. අපි ගිහින් බලමු උතන තියනවාද කියලා සිමෙන්ති කවර තිබ්බනම් කොට අසිතට හම්බෙලා සිමෙන්ති කවර ටික
අපිට අම්මලා සිමෙන්ති කවර වැව වැඩක් ගන්න පුළුවන් වේද කියලා. අපිට ගන්න එක මේ අපිට මේ කියන්නේ වැඩත් එක්ක අමතකුණා වීඩියෝ කරන්නේ. අන්න ඒක සිමෙන්ති කවර ගන්න ගියාම අවුල් ගියා අත් දෙකත් එක්කම අත් දෙකත් එක්ක අවුල් ගියා මේ සෑහෙන ගේමක් දුන්නා අපි සිමෙන්ති කවර ගන්න අන්තිමට හොයාගත්තා. දෙක තුනේ වැස්ස ඉන්න තමයි කේස් එක. ඔව් සිමෙන්ති කවර පොංගලා තියෙන්නේ. ඩිලාන් මේව දැක්කට පස්සේ ගහයිද දන්නේ නැහැ කමන්නේ නැහැ කිව්වා. කමන්නේ අපිට සිමෙන්ති කවර කොහෙන් හරි වංගෙන් කවර එන්න කියන්නේ කිව්වේ මේ බලමු ගිහිල්ලා දීලා බලමු. ඉනායත් මොකද වෙන්නේ? අපි ගවලෙනක් හදනවා. ඔන්න හෙඩ් බාස් ඉන්න අපේ ඩිලාන් අයියා. හායි කියන්න. අපේ මාස්ටර් චෙෆ්. මාස්ටර් ෂෙෆ්. අපි දැන් යනවා පිදුරු හොයාගෙන ඊට පස්සේ පිදුරු ඕනේ අපේ ගව මඩුවේ වැඩවලට. ඒක පිදුරු හං යනවා දැන්. ආවේ පිදුරු හොයන්න දැන් යන්නේ පොල් කඩන්න. අපේ කසුන්න දැම්ම අපි මේ පිදුරු එකතු කරන්න. මේ ඈතරෙලා දැන් කසුන් පිදුරු එකතු කරනවා. ඉන්නේ වෙලේ ඉඳන් කසුන් පිදුරු එකතු කරන කසුනුයි අපේ තව කොල්ල දෙන්නෙකුයි පිදුරු එකතු කරනවා. ඔයාලා මොකද කරන්නේ මගේ රත්තරන් යාළුවනේ? පිදුරු නෑ. ඈ? පිදුරු ආදේශ තමයි තියෙන්නේ. පිදුරු ආදේශ. මොනවාද පිදුරු ආදේශ? ගොඩේ ඉදිකටුවක් හොයනවා නෙවෙයි ඉදිකට ගොඩේ පිදුරු හොයනවා වන්ද. මට සිරි වෙනවා. පිදුරු ලෝකවත් කපලා ගේමක් ගහන්න හදන්න පිදුරු වගේ හදලා. රැවටීම මුලාව. ඔබ අර බලන්න මාමා කෙනෙක් හම්බෙලා කිව්වා මේ අර අතන කෑම කඩේ. ඔව්. අපි ගන්නේ පිදුරු මේ පිදුරු හොයන්න නෑ බං ඔන්න ඉස්සරහා තියෙන මාන ගස්ටික් කපලා තමයි ගන්න. බලු වෙට්ටක් කියන. මාමගේ කීම මත අපි එකතු කරන මොනවාද මානනේ? මාන. පිදුරු නැති නිසා මාන. පාන ඊනං මින්නද යල්ලං. අපේ ගෙපා සමග දෙන්නෙක් කෙනා මෙතනින්. අපේ ගෙපා ඉන්නේ මේ පිදුරු අදින්න. මෙහෙ පිළිදෙක ගොයම් වල පිදුරු නෙමෙයි. එහෙනම් මෙහෙ පිදුරු. 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 මොන හරි පිදුරු. පිදුරු. දැන් අපි පිදුරුත් හොයාගත්තා, තනකොළත් ගත්තා, ඔක්කොම ගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ. දැන් අපි ගිහින් අපේ ඩිලාන් සහෝදරයට ලබා දෙමු ඒව ටික. Meanwhile අතර ෆැකල්ටි එකම ඕන උණපට තියෙනවා මෙතන. යාළුවෙන් බිල්ඩින්ග් එකක් ගහන්න පලංචි ගහන්න උඩට තියෙනවා. උණපටත් පැන්නුවා. මෙන්න මෙතන පල්ලෙහාන් කපා ගත්තේ. අපේ ඉන්නවා යෝධයෝ දෙන්නෙක්. උණපට අරන් යන්න උන් දෙන්නාම අරන් ආවා. තව යෝධයෙක් මෙතන තනියෙන් අරන් එනවා. අරු වදන තනියෙන් වැඩ. one eternity later. දැන් අපි ඊයේ හැදුවට පස්සේ ඊයේ මොකද උනේ? ඊයේ අපි රෑට හදලා ඊට පස්සේ ජනිතුගේ බර්ත්ඩේ එක තිබ්බනේ. ජනිතුගේ බර්ත්ඩේ එක තිබිලා ඊට පස්සේ බර්ත්ඩේ පාටි එක අරගෙන ඊට අපි ඊයේ රෑට වැඩ නැවැත්තුවා. අද රෑ ඉතුරු ටික කරන්න දැන්. අද ඩිල්ල හදනවා එතන හයි කරනවා තේරම. ඒක තමයි නයි දාන්නේ. ඒක ඊට පේන්නේ නැති වෙලාවක ඇවිල්ලා මේ කට්ටියට පේන්නේ නැති වෙලාවක දුරෙන් ගන්න බෑ. ඔව් දැන් දොරෙන් ගන්න බෑ හැදුවට පස්සේ ඔක්කොම උඩ දාගෙන මෙතන හැදුවා දැන් දොරෙන් ගන්න බෑ නේ අපි යන්නේ මෙන්න මෙතනින් බාණ්ඩ මෙන්න මෙතනින් එළියට බාණ්ඩ යන්නේ දැන් අපි බලමු එක කරගන්න පුළුවන් වේද කියලා. ඔව් දැරියොත් මේක ගලවලා ගහන්න ඕන. දැන් අපිට නම් කියන්නේ මම අපි දැන් මචං කරන්න යන්නේ දැන් මේ ගන්න බෑනේ. ඔව් අපි මේකයි ගලවනවා. ගලවනවා ගලවලා කැලටි කරන් ගිහලා ආයෙ හදනවා. ආයෙ හදනවා ඒක හෙට අමුණන්න පුළුවන් වේද බා අවුනම් බා අවුලම් මේ මොකක් හරි කරමු මොකක් හරි. මේ තම්බිගයි ඉන්දියකෝ. මේ දැන් හෙට මේක මේ දොරෙන් අරන් යන්න බෑනේ දැන් මොකද කරන්නේ දැන් මේක මෙහෙම උස්සලා ඈ දොඹ කරයක් ගෙනත් තියෙනවා. ඊට පස්සේ ආතුරින් පාන් කරන්න වැඩ. දොඹ කරේ පාක් කරන්නේ උඩින් බා. කොහොසිද ආයි මේනවද? උඹ ලාවට පේනවා ඔයා මොකද කන්න යන්නේ ගම්මතා. අඩෝ නයිස්. අන්න බෑව. ආපුන්ට බෑ යොන්දේ ඇස්තම් ආයිම් බලා. ඒකනේ. ගොඩිය බලපන්. වලක් බොඩිය වේ. වල නත්තල් ගහක් හදනවා වගේ ඒ ඩිජිටල් ඩිසයින්. මොකක් නෝ 2D 2D. බජට් නෑ. බජට් නෑ zero budget මේ අලු කොල්ලේ කරලා ගත්තා. ඉතින් නාක්ෂණේ බාඩට මොකෝ වෙන්නේ ඉතින් ආයි පල්ලෙට යනවා යම්මන්න මොකෝ වෙන්නේ කියලා බලමු මොකෝ වෙන්නේ
තේවනා ඉස්කට් කමු අපි මොකද වෙන්නේ කියන්නකෝ අඩි 7ක් කොල්ල සැපේ මේ වෙලාව කියලා එකයි 44යි වෙලා වෙලාව 1:44යි කොල්ල වැඩ අපේ නත්තල් ගහ හදනවා කොල්ලොන්ට ට්‍රැක් හදන්නලා තියෙන්නේ අපි දැන් අපේ නත්තල් ගහ කෙලින් කරලා තියෙන්නේ තාම පත්තු වෙන්නේ නැහැ හැබැයි කෙලින් කරලා තියෙන්නේ දැන් ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ මේ අසිත අඩි කීයද අඩි 15යි අඩි 15යි A few moments later. ලාව 5යි 8යි අපි ආව කෑම අරන් යන්න. අපි ඊයේ රෑ වෙච්චි ඉවර කරා අපේ නත්තල් ගහ ඒක පෙන්වුවද මෙයාලට? නෑ නත්තල් ගහ ඉවර කරා පෙන්වුවද? නෑ ගහලා පෙන්වන්න. මම ගහලා පෙන්නමු නත්තල් ගහ ඉවරයි දැන් අපිට ගිහින් අමුණන් තමයි තියෙන්නේ ඔක්කොම අපි දැන් යන්න හදන්නේ අමුණන්න රෑ වෙලා කට්ටිය නැති වෙලේ අපි යනවා අමුණන්න අපි හදලා තියෙන බඩු ටික ටෙස්ට් කරලා තියෙන්නේ දැන් යන්න තමයි තියෙන්නේ අපි යනවා මේ කොහෙද අපි යන්නේ අවිෂ්ක කොහෙද අපි යන්නේ යනවා සාමන් අපි ගවලේ නැත්තම් යන්නේ බලමු ඉස්සරහට අපේ සුන්දර මොකක්ද අපේ සුන්දර ගවලේ නයි සුන්දර නත්තල් ගහයි කොහොම වෙයිද කියලා තරුවකුත් තියෙනවා අයිබෝවන් කට්ටිය ඇවිල්ලා ඉන්නේ වැඩේට බහැලා ඉන්නේ වැඩේ පටන් ගන්න තියෙන පටන් ගන්න කියන්නේ ටුට් එකට කලින් පටන් ගත්තේ මොකෝ වෙන්නද කියනවා නික්මන් අතරම අපි මේක හොයන් ආව දැන් ලෑල්ල මිසින් වුණා අපේ ලාලිට පුලාලා නේ අත පොඩි කේස් එකක් වෙනවා අන්එක්ස්පෙක්ටඩ් ලෑල්ල නැති වුණා ඔව් ලෑල්ල නැත්නම් අපි හදිසියෙම අයියලා හොයලා දුන්න එකක් වෙන ලෑල්ල ඔව් අපිට මොනවා හරි ප්‍රශ්නයක් આવොත් අයියලා තමයි අපේ පිහිට දින්නේ පිහිට තින්නේ එච්චරයි ජේෂ්ඨ සහෝදරත්වය පිහියක් තියෙන අතරම පිහිය පෙන්වන්න ඕන අපි යාළුවන්ට මේකෙන් තමයි අපි මේ උණ ගස් එකම කැපුවේ ඉවෙන්ට් එකක් කරලා උන්නකක් දෙන්න මේක තමයි අපේ ඉවෙන්ට් රත් කරන් පිහිය අතරම පිහිය තාත්තා වගේ පිහිය ඇත්තට මේ මගේ අතක් කැපිලා තියෙන්නේ අපි ඇත්තටම සෑහෙන්න වැඩ කරා මේ අත කැපිලා දින්නේ පාව මේ කොල්ල මේ පා අත් ඉදිමිලා අත් ඉදිමිලා තියෙන්නේ බරොන්දලා අත දියපට්ට දාගෙන ඉන්නේ මේ මේකෙන් කපලා මේ මේක මිටක් ගහන එක තමයි අපේ ඊළඟ ඉවෙන්ට් එක මිටක් ගහන එක මීට මීට ඉවෙන්ට් එක නම් මීට තමයි වැදගත් ඔයාලා හාරනවානේ අනිවා ඉතින් දැන් නත්තල් ගහ අපේ වෙන්ට හාරනවා නත්තල් ගා හිටවන්න හාරනවා අතර වතුර මතුවේ දන්න හැමුණොත් අපි මේ නිලක් හදන්න ඉන්නේ කැන්ටිමේ වතුර මේ කැන්ටිමේ කැම්පස් එකේ වතුර කුණයි අපි මෙතන නල්ලින්දක් ගහලා වතුර ලබා දෙන්න තමයි ඊළඟ ප්‍රොජෙක්ට් එක ඊළඟ ප්‍රොජෙක්ට් එක ඊළඟ ඉවෙන්ට් එක ඊළඟ ඉවෙන්ට් එක නල්ලින්දක් ගැසීම හරි දැන් බැකෝ එක දාන්න අපි සනික හොස්ටල් එකට ආවා හොස්ටල් එකට ඇවිල්ලා දැන් අපි මල්ටිප්ලක් එක වයර් ගලවනවා මේ මොකටද බා වයර් මදි වෙලා බල් බැල්ටි එක පත්තු ගන්න මේ වයර් ටික ගලවලා අපි දැන් අරයි යන්න දැන් ටුක් ගාලා ගලවගේ පෙනුම ඉන්නේ අද විනෝද් ඉන්න ඇතුලේ කෝ විනෝද් හායි හෙලෝ අය මන්ට එතකොට ගවලෙන් ඇතුලේ විනෝද් ඉන්නේ ගල යට කයිද යෝධ බල යෝධ ශක්තියද බා නෑ මම ගල විදිහට ජලය ලබා ගැනීමේ උපක්‍රමයක් එක අපි පල්ලෙහා හදනවා අපි ගවලේ නැහැ නත්තල් ගහයි අසිතලා උඩින් දානවා අපේ වල්ගා දරුව අපි යන් අසිත වල්ගා දරුව දානවා බලන්න මොකක්ද ඉතින් වල්ගා දරුව වල්ගේ ගන්න මචං වල්ගේ ගහනවා තියෙනවා අස්සන්න තියෙන හැබැයි නේ වල දුන්නා විතර අපි අත ගල හදනවා අපි මේ කලින් හිතානක ඩිසයින් එක නෙමේ අපිට පොඩ්ඩක් බඩු මදි වුණා මදිුණා පොඩ්ඩක් අයිඩිය වෙනස් කරන්න වුණා මේ හැබැයි අලුත් අයිඩිය එක නයිස් අප්ඩේට් කරනේ අප්ඩේට් කර ඕන දෙයක රොට්ටුනේ එන්න විදිහට ඉන ඉදිරියට ගහනවා යමයි උඩ යාලා හදන වල්ගා දරුව දැන් පල්ලෙහාට ගිහින් අපි ගවල්නේ ලයිට් ටික දාලා බලමු ලයිට් තියෙන වයර් දාන්න තියෙන හෝල්ඩර්ස් නේ ඒකෙන් ප්‍රශ්න 0 බජට් නේ බලමු අසිත උඩින් නම් අපේ වල්ගා දරුව දානවා අපේ තරුව පත්තු ගන්න යන්නේ
අම්මට උඩු නියමයි බං වයරින් කරනවා වයරින් කරනවා ඒක අපි ඉලෙක්ට්‍රොනික කරන ශිෂුව වශයෙන් වයරින් කරන් දැනන් ඉන්න ඕනේ නැත්නම් ඉලෙක්ට්‍රොනික කරනවා නැත්නම් කියන්නේ ඉලෙක්ට්‍රොනික කරනවා කියන ලැජ්ජයි ලැජ්ජයි. ඒකයි වැඩි. ඒකයි වැඩේ එතකොට අපේ එකම අරමුණ මේක ලස්සන වයරින් වැඩේ කරා. කටින් හපන්න ඒවා හිටන්න එපා හැබැයි අඬු ගන්න සල්ලි හරි නෑ නෑ. So basically අපි වැඩේ කරන්නේ කටි කටි. හෝල්ඩර්ස් ගන්න සල්ලි නෑ සල්ලි නෑ. අපි මේක අමුන්නවා අති අති. වයර් කපනවා කටින් මේවා අමුන්නවා අති අමුණනවා අති. ලයිට් ඔව් තරුවත් හදුවා දැන් ඒකත් ලස්සනයි වල්ගාතරුව වල්ගාතරුව වලිය ලස්සනටම තියෙනවා කියනවා. කවි මොකද වෙන්නේ කවි? අපි ඇවිල්ලා දේවදූතය එල්ලන්න හදනවා දේවදූතය එල්ලන්න. සහෝදරව මොකද කරන්නේ? අපි මේ දැන් ගවමඩුව තියෙනවා එතන අපි මේක වටේට ගහගෙන යනවා මේ ඊයස්සේ අපිට ඉන්න මේ ඉන්න කවුද? මේ අටවන කවිඳු. අටවන කවිදු රජතුමා අටවන කවිදු. ඔව් මෙතන ඉන්නවා අපි වෙන්ටාල් සෝමපාල ඉන්නවා. වෙන්ටාල් සෝමපාල වැට ගහනවා. දැන් අපි ගල කළු කරා අසිත කළු විහිනවා ලයිට් දාලා තියෙන්නේ අතුල ලස්සනයි ඔව් අපි ඉඟුරු පාන් මල්ලිලා එල්ලුවා ඉන්න අපි ඉඟුරු පාන් මල්ලිලා යාලා සතුටින් එලා ඉන්නා මේකේ එල්ලිලා අවසාන වශයෙන් කියන්තිනවා මට කියන්න තියෙන්නේ මට හරිම සතුටුයි. අපේ ෆයිනල් අවුට්පුට් එක මෙහෙම තමයි ඔක්කොම කරාට පස්සේ වෙන්නේ අස්සනයි අපේ ගවලේන තියෙනවා අපේ නත්තල් ගහ තියෙනවා අපේ වල්ගාතරුව තියෙනවා අපේ ෆැකල්ටි බිල්ඩින් එක ළඟ තමයි අපි කරේ දැන් පාන්දර 1යි වෙලාව අතුරුයි අස්සනයි අපේ එන්ඩින් එක මොකද වෙන්නේ අපි වැඩේ කරා නේද අසිත අපි වැඩේ කරා පාන්දර 1යි වෙලාව හරිම මහන්සි ඊයේ නිදාගත්තා පාන්දර. හරි මහන්සි 44යි. අපි 4 නිදාගෙන බ්ලැක් මිත් පෝකොන් කට්ටිය ඉන්නවා වැඩේ කරා අපි සතුටින් වැඩේ කරා. අයන් ජයවා. අයත් තව වැඩ ආයෙත් තව එකකින් හම්බ වෙනවා. ජය වේවා. ජය